අද වෙනස් තැනකට එන්න කියලා හිතුණා. ඒක නිසා ආවා ගලුඩ පන්සලට. තෙරුවන් සරණයි කට්ටියට. ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ කාඩරුප්ප ගලුඩ පන්සලට. ඉතින් මේ ගල කට්ටිය දන්නවා ඉතින් ප්‍රසිද්ධ කොටද කියලා. මෙන්න මෙතන තියෙන පුටුව නිසා තමයි මේ පන්සල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේ පන්සලේ හාමුදුරුවෝ මෙතන ලස්සන පුටුවක් හදලා තියෙනවා. මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. ඇත්තටම මේ වටපිටාව බලාගෙන ඉද්දි අපිට මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පුළුවන්. බදුල්ලේ ඉඳලා එනවනම් බදුල්ල පස්සර පාරේ ඇවිල්ලා කාඩරුප්ප හන්දියේ කාඩරුප්ප හන්දියෙන් දකුණට දාලා කිලෝමීටර් 20ක් වගේ එන්න ඕනේ. එතකොට කෙලින්ම එන්න පුළුවන් පන්සලටම. බස් එකකුත් එනවනේ. බස් එකකුත් එනවා. බස් එකෙන් එන්නත් පුළුවන්. බයික් එනවනම් ඉතින් පන්සලටම එන්න පුළුවන්. අතන තමයි ඉඳගන්න ප්‍රසිද්ධ තැන. මේ පැත්තේ තියෙනවා තව view point එකක් බලන්න. කැලෑ මැදින් යන්න ඕනේ. වගේම අපේ වීඩියෝ එකට එකතු වුණා සුපුරුදු පරිදි දිලු අපේ. අපිට මේ හරියෙන් බලාගන්න පුළුවන් මේ මඩොල්සිම කන්ද. එතකොට අපිට අර පැත්තේ පේන්න තියෙනවා කාඩරුප්ප ගම්මාන. එතකොට අපිට අතන තියෙනවා මේ ගමක් කොහොනාවල කියලා. ඒ ගමට ඉර පායන්නේ පැය 6ක් වගේ. මඩොල්සිම පැත්තෙන් තමයි යන්න නම් තියෙන්නේ. ඒකට මේ පහළ තියෙන කුඹුරු ටිකත් එක්ක තියෙන්නේ ගඩ හැඳිකොල්ල ගම. ගමේ ඉන්න මිනිස්සු ටික වගාගන්න කුඹුරු ටික තමයි පහළ පේන්න තියෙන්නේ අපිට. අපිට මේ පැත්තේ පේන්න තියෙන්නේ ලෝකාන්ත පැත්ත.
ලුණුවල කන්ද පැත්තත් තියන්නේ මේ පැත්තෙම තමයි. අපි කලින් පාරණං එද්දි තිබ්බේ පොඩි පුටුව දැන් හාමුදුරු පුටුව මොඩිෆයි කරලා මේ හරිය තියෙනවා චෛත්‍යයක්. ඒ චෛත්‍ය තාම වැඩිවරණෑ පන්සල්ට ලැබෙන මුදල්ලාධාර මදි නිසා වෙන්න ඇති කියලා හිතනවා. ඇත්තට ඉතින් කියනවා මෙතන මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඉතින් ඔයාලත් එන්න පුටුවේ ෆොටෝ එකක් ගහලා මේ වගේ ලස්සන ෆොටෝ එකක් ගහලා පරිසරයේ සුන්දරත්වය විඳලා යන්න. මේ කන්ද දෙපැත්තේ පේනවද ඔයාලට? මෙහෙම වී හැඩයට තියෙන්නේ කන්ද පහළ උගුරු ටික තියෙනවා. හෙල්මලු ක්‍රමයට වගා කරලා තියෙනවා පහළට යනවා. ඉතින් එන්න අපි හිනාද යන්න හදන්නේ. ආය අලුත් තැනකින් අපි සෙට්ටෙමු. එහෙනම් අදට ගිහින් එන්න. සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. හරි.